ප්‍රණාම මහදේවියනි. මන්ද මෙලෙස මෙහි පැමිණියේ. පුත්‍ර ආනන්ද, භික්ෂුවක් විය හැක්කේ පුරුෂයන්ට පමණක් නොවේ. ඒ බව මම හොඳින් දන්නවා. විමුක්ති මාර්ගය ගමනේ බුදු හිමියන් අපව නොවලක්වාවේ. නිවන් මාර්ගයට පිවිසුම සැමටමයි බුදුරදුන්මයි එය වදාළේ. ධනවතුන්, නිර්ධනයින්, කුලීනයන්, කුලහීනයන් සැමට එක්විය හැකි. ස්ත්‍රීන් පමණක් වළක්වාවිද? කෙසේද ඔබ පැමිණියේ? අප කපිල වස්තුවේ සිට පාද යාත්‍රා කළා. අතරමඟ සිඟා වැළඳූ යමකින් සා පවස නිවුණා. බොහෝ කැමැත්තෙන් පැමිණි. අපව පිළිකැව් නොකරන්න. ඔබ විඳි පීඩා ගැන සැබවින්ම කනගාටුයි. එහෙත් ඔබත් දන්නා පරිදි මේ පරිශ්‍රයේ ස්ත්‍රීන්ට අකැපයි. කමා කර ඔබ නැවත යා යුතුයි. බොහෝ දුර ගෙවා පැමිණේ. ආපසු යා නොහැකි. භික්ෂූන්ට නොදවෙන සේම අපත් සියල්ල කැප කළා. මේ සියල්ල විමසා අපට අනුකම්පා කර බුදුරදුන් අමතා අපේ සාවරය පවසන්න. අප ස්ත්‍රීන් වූ නිසාම මේ සංසාර දුක් දින එක අපට නිවාලිය නොහැකිද? අපටත් නිවන් මගට අවතීර්ණ විය නොහැකිද? බුදුරදුන්ගෙන් විමසන්න අප වෙනුවෙන්. අපේ මේ දුක් ගැනවිල්ල පවසන තථාගතයන්ට සංසාරය පුරා සෙමට කරුණාව පාලත් අපට පමණක් කරුණාව නොදක්වාවිද? මතක් විවේකයෙන් පසුවන්න. මා බුදුරදුන්ට පවසන්නම් ඔබේ අභිලාෂයන් ගැන. මා ප්‍රතිඥා දෙන්නම් හැකි උපරිමේ යොදවන්නට. යම්. ඉනික් බෙත්තෙහි අප සම්බුදු මුනිදු වෙත යන ආනන්ද ස්ථවිරයන්ගේ නොසන්සුන් චිත්ත විලාසය දුටු බුදුරජාණන් වහන්සේ ඒ ගැන විමසූහ. එක් ප්‍රශ්නයක් හිමියනි. ස්ත්‍රීන් චිත්ත ඒකාග්‍රතාවයෙහි නිපුණ වෙද්ද? සමාධියට පිවිසීමෙහි හැකියාව ඇත්තෝද? ස්ත්‍රීන් ඒ සියල්ලෙහිම නිපුණයින් බව බුදුන් වහන්සේ පැවසූසේක. එසේනම් ස්ත්‍රීන් අප අතර නොමැත්තේ ඇයිද? ශාක්‍ය මුනිදුනි, මහදේවිය ප්‍රජාපති මෙහි පැමිණිලා කසාවත් දරාගෙන කපිලවස්තුවේ සිට පාගමනින්ම ඇගේ දෙපා ඉතිමී රුධිරය ගලනවා. ඇය පවසනවා අප ඇතුළු සියලු පුරුෂයන්ට මෙන්ම සියලු ස්ත්‍රීන්ටත් වේදනාව දරා කැපකිරීමට හැකියාවක් ඔවුන් සතු ඇති බව. ස්ත්‍රීන්ද එක් ජීවියකු බැවින් විමුක්ති මග ඇටත් අයත් බවයි ඇය විසින් පවසා සිටින්නේ.